සාමාන්‍යයෙන් තල්ලි අතට ආපු ගම මුලින්ම ඔලුවට එන්න ඕන දේ මොකක්ද? ඩිසිප්ලින් ඔෆ් සේවිං එක හදා ගන්න ඕනේ පොඩි කාලේ ඉඳලා. තමන්ට හම්බෙන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක්, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න, බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඩිස්ට්‍රැක්ෂන් එකක්ද නැත්නම් මේවට කොහොමද අපි ෆේස් කරන්න ඕනේ? පැසිව් ඉන්කම් සෝසස් පහක් හදා ගන්න ඕනේ කොහොමද? පැසිව් ඉන්කම් කියන්නේ නිෂ්ක්‍රීය ආදායම. කියන්නේ තමන් නිදාගෙන ඉනකොට බැංකු බිල් වල සල්ලි ලැබෙන ක්‍රම. චරදුරට යා දේවල් අචීව් කරන්න වගේ මයින්ඩ්සෙට් එක තමයි ගොඩාක් වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ. මේවා ඇත්තටම කරන්න ඕන නැති දේවල්. ලෝකේ සාර්ථකත්වය මයින ප්‍රධානම දෙයක් තමයි කෙනෙක් කොච්චර දුරට ෆයිනෑන්ෂලි ස්ටේබල්ද කියන එක. ඉතින් අද මේ ෆයිනෑන්ෂල් කියන පිළේකෙන් සක්සස් වෙන්නේ කොහොමද කෙනෙක් කතා කරන්න මාත් එකතු වෙනවා ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා අයිබෝන් කියලා පිළිගන්න අපේ ස්ටෑන්ඩ්. ඉතින් මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් නැත්තම් පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් කියලා ලොකෝඩා කන්සෙප්ට් දැන් ලෝකේ අහෙන්න ගන්නවා. මුලින්ම මම අහන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් කියලා කියන්නේ? දැන් පර්සනල් ෆයිනෑන්ස් කතා කරනකොට හැමෝම කතා කරනවානේ සල්ලි එන එක, යන එක, ඉතුරු කරන එක, ඉන්වෙස්ට් කරන එක. දැන් වැදගත්ම වෙන්නේ පර්සනල් ෆයිනෑන්ස් කියන්නේ all about managing your personal finance. ඒකේ වචනෙම තියෙනවා. හැබැයි ඕක තේරුම් ගන්න නැති ගොඩක් අය ඉන්නවා. ඒතර කරන්න යන්නේ ඒගොල්ලෝ සමහරට මේ කෙලින්ම වියදම් කරන්න බලනවා. ඊට අමතරව ඒගොල්ලෝ බලන්නේ දැන් එකපාරට මේ අයියෝ මගේ ඉන්කම් එක මදි. ඉන්කම් එක වැඩි කර ගන්න ඕනේ. ඉන්කම් එක වැඩි කර ගන්න ඕනේ. කොහොමද මම ඉක්මනින් කෑෂ් ෆ්ලෝ හොයන්නේ? කොහොමද මම මොකක් හරි කවුරුද කිව්වොත් ලක්ෂයක් දාලා ලක්ෂ 5ක් ගන්න පුළුවන් කියලා ඒක ගිහලා ආයෝජනය කරලා ඉන්කම් එක වර්ධනය කරන හදනවා. දැන් එතනට යන්න ඉස්සෙල්ලා ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා පර්සනල් ෆයිනෑන්ස් එක වැදගත්. දැන් මොකක්ද ඒකේ වැදගත්කම? අතට එන්නේ කීයද? ඒ මුදල හරියට ඉතුරු කිරීමක් සිද්ධ වෙන්න ඕන. එක එක රූල්ස් තියෙනවා. 50-30 රූල් ඒ වගේ දේවල් අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් කෙටියෙන් කිව්වොත් අතට එන සල්ලි ටික පොඩි ප්‍රමාණයක් ඉතුරු කළා. ඉතුරු ටික තියෙනවා අපේ බේසික් නීඩ්ස්. දැන් අපි සමහර අය කියනවානේ කන්න නැතුව ඉන්න බෑනේ. ඇඳුම් මදුන් නැතුව ඉන්න බෑ. ඉතින් ඒ ටික බේසික් නීඩ්ස් ටික කළා. ඊට පස්සේ පොඩි ප්‍රමාණයක් ඔය වොන්ස් වල තියලා ඉතුරු ටික අනිවාර්යෙන් සේවිංස් ඉන්වෙස්ට්මන්ට් වලට යාම ඉතාමත් වැදගත් වෙනවා මේ පර්සනල් ෆයිනෑන්ස් වලදී. එතකොට මේ ඔක්කොම කරනකොට ලොකු දෙයක් නෑ, ඩිසිප්ලින් එක තමයි අවශ්‍ය වෙන්නේ. විනය. සමහර අය කතා කරනවා පර්සනල් ෆයිනෑන්ස් එකේ මූල්‍ය නිදහස ලබා ගන්න. මූල්‍ය නිදහස කියලා අපි කතා කරොත් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ අර හැම වෙලාවෙම නිකන් රිලැක්ස් එකේ ඉන්නවා සල්ලි account එකට වැටෙන්න ඕනේ. හැබැයි මිනිස්සු ආස නැහැ ඒක වෙනුවෙන් උත්සාහයක් දරන. දැන් හුසේන් බෝල්ට් කෙලින්ම දුවනවානේ තප්පර ගානකින් මීටර් 100 දුවලා ඉවර කරනවා. එයා හිතන්නේ මටත් පුළුවන්. හැබැයි එයා එතනට එන්න කොච්චර කැපවීමක් කරන්නේ නැද්ද? කොච්චර ප්‍රැක්ටිස් එකක් කරන්නේ නැද්ද? අනේ මේ හැම කැපවීමම තියෙන්න ඕනේ මේ පර්සනල් ෆයිනෑන්ස් කියන මාතෘකාව යටතේ. ඒ කියන්නේ මම හිතන්නේ ගොඩාක් කර ලොකු විසිරිච්ච ඒරියා එකක් මේ පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් කියලා කියන්නේ. තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ලස්සන වචන ටිකක් කිව්වා දැන් ඔය තමන් මැනේජ් කරන තමන්ගේ සේවිංග්ස් ටික, තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් ටික. හිතන්න දැන් කෙනෙක් ඉන්නවා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයි, කැම්පස් ගිහිල්ලා ඉවරයි. එහෙම නැත්නම් හිතන්න එයා අලුතෙන්ම මේ සමාජයට යන කෙනෙක්. එයාගේ අත්තට එනවා දැන් සල්ලි පළවෙනි පාට ජීවිතේ. සල්ලි එනවා. එයා මුලින්ම හිතන්න පුළුවන් මම ඇවිල්ලා කොහොමද මට ණය තියෙන්න පුළුවන්, කන්න බොන්න වෙන්න පුළුවන්, අම්මලා තාත්තලා බලා ගන්න වෙන්න පුළුවන්. ගොඩාක් දලි කොට ඔලුට එනවා. සාමාන්‍යයෙන් සල්ලි අතට ආපු ගම මුලින්ම ඔලුවට එන්න ඕන දේ මොකද්ද? ඔව්. සල්ලි අතට එනවනේ. දැන් මේ ආපු පළවෙනි සල්ලි ටික අපිට අතට පොඩි කාලේ කියලා දුන්නා මේ කැටයක් ගෙනල්ලා දුන්නා. ඒක අපේ ඉස්කෝලවල මතකයි පොඩි බැංකුවේ බ්‍රාන්ච් එකක් තිබ්බා. සල්ලි ටිකක් දාන්න. රයිට් අපිට මතක දන්නේ සමහරට තාත්තා හරි අම්මා දෙනවා අපිට. දැන් මට නිකන් කිව්වොත් දැන් මට ඒ දවස්වල රුපියල් 10ක් තමයි දෙන්නේ. අපි ගොඩක්. ඒ රුපියල් 10ක් දුන්නම රුපියල් මට තාම මතකයි මයිලු පැකට් එකක් තිබ්බ රුපියල් 5යි. පැටිස් එක රුපියල් 5යි. අන්න ඔය රුපියල් 5ට තමයි තිබ්බේ. ඒතකොට මට මේ රුපියල් 10 දවසට දුන්නම මං කරේ සමහර දවස්වල ඒ 10 වියදම් කරන්නෙත් නැහැ. ඒ රුපියල් සමහර දවස්වල බැරිම තැන රුපියල් 5ක් වියදම් කරලා එක්ක පොඩි මොකක් හරි අයිටම් එකක් කරා ඉතුරු 5 ඉතුරු ගන්නවා. ඒ පොඩි පොඩි ගණන් හරි ඉතුරු කරා. දැන් මේක අර කියනවා ඔය ඉන්වෙස්ටිං ලොකුට කතා කරනවානේ කෝටි ගණන් හම්බ කරනවා අරක. ඒකට කලින් ඉන්වෙස්ටිං වලට ඉස්සෙල්ලා අපි සේවිංස් කියලා එකක් හදාගන්න. ඒක තමයි ඒක කියනවා මේ habit of investing, discipline of saving කියලා. ඒ කියන්නේ discipline of saving එක හදාගන්න ඕනේ පොඩි කාලේ ඉඳන්. So saving අපි ඉන්වෙස්ටිං එකට පස්සේ කතා කරමු. මේ සේවිං කියන දේ ඉතාමත් වැදගත්. දැන් අපි හිතමු යම්කිසි තරුණයෙක් හොඳටම කිව්වා වගේ මටත් මතකයි මගේ තරුණ කාලේ
රයිට් විශේෂයෙන් ඔය තරුණ කාලේ කියපු හින්දා මම මෙතන ප්‍රෝග්‍රෑම් පටන් ගන්න ඉස්සෙල්ලත් ඔය යම්කිසි දෙයක් මම කිව්වා ආයෙකට මම ඕන තරම් කියන්නේ. තරුණ කාලේ මම කරපු නැති දෙයක් නැහැ. කරපු නැති වැරද්දකුත් නැති තරම්. රයිට්. එතකොට ඔය තරුණ කාලේ අපිට තේනවා මේ සල්ලි පොඩි ප්‍රමාණයක් දෙමාපියන්ගෙන් ලැබෙනවා. දැන් විශේෂයෙන් මම මතක් කරන්නේ මම ප්‍රෝග්‍රෑම් අදහරි කියන්නම් ඇයි එහෙම වුණේ කියලා. ඒකට මම අවුරුදු 18 වගේ සම්පූර්ණ වෙනකොට ඇත්තටම මම A level කරන්න මාස 3ක් තියද්දී ගෙදර පාඩම් කරගෙන ඉන්නකොට මගේ තාත්තා එකපාරට මල්ලි වරන් ඇවිල්ලා කෙලින්ම යන heart attack එකක් හැදෙනවා. එතකොට මට A level කරන්න මාස 3යි තියෙන්නේ. හරි. එතකොට මම අවුරුදු 18 almost 18 තාත්තා දවස් 12ක් ICU එකේ ඉඳන් නැති වෙනවා. හරිද? දැන් මෙතනදී මම සමහරය කියනවා මගේ ස්ටාෆ් හරි මගේ යාළුවෝ උෂානවා කොහොමද ඔච්චර මේ දරා ගැනීම ශක්තියක් තියෙන කොහොමද ඔච්චර ස්ට්‍රෝං ඒ කොහොමද වා හරි ෆර්ම්ලි සමහර දේවල් ඩිසිෂන්ස් ගන්නවා. ඒතකොට දැන් මෙතන මම අද වෙනකොට ඇවිල්ලා තියෙන්නේ පර්සනල් ෆයිනෑන්ස් ඔයි මේ ලයිෆ් එකයි මේ බැලන්ස් කරගෙන එක වැරදිත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට කොහොම හරි තාත්තා නැති වුණකොට අවුරුදු 18 දී මම කොහොම හරි A level උත් ලියනවා. මාස්ටර් ඕනෙක් කෙනෙක් කියන මාර ෂොක් එකක් කියලා ඒක මැත්තර ඒ කාලේ නම් දරා ගන්න බැරි ෂොක් එකක් ඕනම මේ බලන තරුණෙක් වගේ අම්මයි තාත්තයි ඉන්නවනම් හොඳට ඒගොල්ලෝ කාලය ගත කරන්න රයිට් ඒගොල්ලෝ එක්කම ඉන්න මොකද ඒකේ වටිනාකම මම ගොඩක් දන්නවා. ඒතකොට මේ මෙතන වුණාන් පස්සේ 18 දී මගේ පොඩි මල්ලි කෙනෙක් හිටියා. එතකොට මම අම්මට කියනවා හරි ඔයා මල්ලිව බලාගන්න. රයිට් අපිට ඒ දවස්වල තාත්තා ඩිරෙක්ටර් කෙනෙක් යන්න එන වාහනද ඩ්‍රයිවර්ස්ලද ඕන තරම් ඉස්කෝලේ යන්නේ. හැබැයි ටික කාලෙකින් පස්සේ අම්මට ඔෆර් කරනවා පොසිෂන් එක අම්ම ගන්න. අම්මා මල්ලි බලා ගන්න කියලා. මම කිව්වා අම්මා හරි. ඔයා මං ගැන හිතන්නේ මං ගේම් ගහනවා. හරිද? ඊට පස්සේ ওই තරුණ කාලේ මම A level කරන් පස්සේ මගේ සීමා එක්සෑම්ස් වල ස්ටොක් මාකට් එක්සෑම්ස් ස්ටොක් මාකට් ආයෝජනය හරිද? හැම දෙයක්ම කරේ බස් එකේ ගිහිල්ලා දැන් ගොඩක් තරුණ කට්ටිය ක්ලාසස් කරනවා. මමත් ක්ලාසස් කරා. ඒ එන සල්ලි ඔයා කියන්න පුළුවන් සමහර වෙලට මම දවල්ට කන්නේ. ඒ රුපියල් 150යි කෑම මට තාම මතකයි. හොඳ බුරියානියක් හොඳ කඩේකින් කන්න පුළුවන්. මම දවල්ට කන්නේත් නැහැ. මම ගෙදරින් ගෙදරකට ගිහිල්ලා ක්ලාසස් කරලා මට තාම මතකයි එක ක්ලාස් එකෙන් පැය දෙකකට රුපියල් 1000ක් හම්බ වෙනවා. රයිට්? ඒක ක්ලාසස් 4ක් කරොත් 4000යි. දැන් මම බලනවා අර 150 දිශාරි මම ඉතුරු කරන්න දැන් බලන්න. ඒතකොට මේ අතර ලැබෙන සල්ලි අවුරුදු 18 19 වයසේම මම මේවා කොහොතනද ආයෝජනය කරේ? අධ්‍යාපනයට. සමහරය කියන අධ්‍යාපනයට ආයෝජනය කිරීම අවශ්‍ය නැහැ. මොකක් හරි YouTube එකක් බලලා මිලියන කෙනෙක් වෙන්න කොහොමද කියලා බලලා ඒක ප්‍රැක්ටිස් කරාම කොටිපතියක් කියලා. අනුව තමයි වැරදි. ඉතින් අර පොඩි දේවල් දැන් මම මගේ අත්දැකීමෙන් කිව්වේ සමහරට මේක බලන තරුණයෙක් ඇති සමහරට ඔය දෙමාපියන් දෙන්නම ඉන්නවා ඇති. ඉතින් ඒක ලොකු වාසනාවක්. ඒක තමයි නම්බර් 1 පොළොට දාගන්න. නම්බර් 2 තමයි ඔය අතර කීයක් හරි මුදලක් ලැබෙනවා ඇති. ඒක 500ක් වෙන්න පුළුවන් 5000ක් වෙන්න පුළුවන් රුපියල් 50ක් වෙන්නත් පුළුවන්. ඒ පොඩි ගානේ හරි ඉතුරු කරලා හැබැයි මේ සල්ලි කොතනද යන්නේ කියලා ප්ලෑන් එකක් ඇතුව ගේම් එක ප්ලෑන් කරන්න ඕනේ. මනි ගේම් කියන්නේ මනි ප්ලෑන් එක හදා ගැනීම ඉතාමත් අවශ්‍ය කරනවා. හරි. ඒතර ලස්සන කතාවක් කිව්වා තරුණ කාලේ වැරදිත් එක්ක ආපු ගමනක් මේ කියලා. එතකොට හරි මුලින්ම සල්ලි ආවා ඉතුරු කරන්න පටන් ගත්තා. දැන් හිතන්න ගොඩාක් තරුණයෝ මං හිතන්නේ මේක දැන් ෆේස් කරන දෙයක්. තරුණ කාලේ අර අපි හැමෝම කැමති ඉම්ප්‍රෙස් කරන්න කට්ටිය. එතකොට ඉම්ප්‍රෙස් කරන්න ගත්තට පස්සේ ගොඩක් වෙලාට මතක් වෙන්නේ තමන්ගේ අම්මා තාත්තටත් වඩානේ තමන්ගේ යාළුවෝ මොනවද කරන්නේ ඒගොල්ලන් ඉම්ප්‍රෙස් කරනවද නැත්නම් අපි ගත්තොත් එහෙම තමන්ට හම්බෙන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් පුළුවන්. ඒතර මේ වගේ එකක් මම කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්මද? මොකද හින්දා ඩිස්ට්‍රැක්ෂන් එකක්ද නැත්නම් මේවට කොහොමද අපි ෆේස් කරන්න ඕනේ? දැන් මම අපේ කාලේට වඩා දැන් තරුණ කාලේ කට්ටියට ගොඩාක් ඩිස්ට්‍රැක්ෂන් වැඩි. ඒ දවස්වල ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එක තමයි මම කිව්වා මම අවුරුදු 18 කතන්දරේ වෙනකොට එතකොට මම යාළු වෙන ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක කතන්දරේ රයිට් මම දැන් සම්තන් ටයිම් වල මම කියලා තියෙනවා. ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ් මම යන හැමතැනම කට්ටි කියනවා ලස්සනම හොඳම ගර්ල්ෆ්‍රෙන්ඩ්. දැන් බැඳලා ඉන්න එක්කෙනා තරහයි දන්නේ හොඳට වැලියු නැත්තම් හොඳයි. හරිද? ඉතින් එයාව ඉම්ප්‍රෙස් කරන්න යම්කිසි අවස්ථාවලදී එයාත් එක්ක ඇත්තටම අපි යාළු වෙන්න කලින් මාස 3ක් සීමා ක්ලාස් එකේ බස් එකකට යනවා කනවා. ඒතර මම එයාට යම්කිසි අවස්ථාවක කොහොම හරි හිතන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කතා වුණාන් පස්සේ මේක පට ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේක ලොකු ඩිස්ට්‍රැක්ෂන් ඔය කියුවද හරි. එදාට අපි තරුණ මනස බලන්නේ අරයට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියනවා මෙයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා මටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන. ඒ කියන්නේ ලොකුම ටාගට් එක ඔය ෆයිනෑන්ෂල්
ටාගට් නෙමෙයි. ඒතකොට දැන් ඔය එක ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන එක ඩිස්ට්‍රැක්ෂන් එකක් තමයි ලැබෙන්නේ. ඒතකොට මම ඔක්කොම මගේ සීමා එකේ ෆස්ට් එකේ ෆවුන්ඩේෂන් ලෙවල් කියන දේ ඔක්කොම පඩස් ගාලා පාස් වුණා. ඒ මම එන්නේ අර තාත නැති වෙලා ඒ ලෙවල් ඉවර වෙලා ඊට පස්සේ සීමා ඇවිල්ලා පඩස් සෙකන්ඩ් එක කරනකොට තමයි මේක සෙට් වෙන්නේ. හරිද? මේක සෙට් වුණාන් පස්සේ හරිද? මොකද වෙන්නේ? එහෙම ඇවිදින්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට සල්ලි ඕනේ. අනිවාර්යයෙන්. ඒතර අම්මා මං කියලා තියෙනවා දෙන්න එපා කියලා. දැන් මං අර ටියුෂන් ක්ලාස් කරපු සීන් එකත් දැන් පොඩ අඩු වෙලා දැන් මෙයත් එක්ක කාලේ ගත කරනවා. මගේ ඉන්කම් එක දැන් පොඩ අඩු වෙනවා. ඒතර ටියුෂන් ක්ලාස් එකට සල්ලි ගෙවලා මට තාම මතකයි ඒ දවස්වල එක සීමා සබ්ජෙක්ට් එකක් 11000යි. රයිට් එක සබ්ජෙක්ට්ස් 2යි 4ක් කරන්න ඕනේ මම 2යි කරන්නේ. ඇයි දැන් මේක ඩිස්ට්‍රැක්ෂන් එකනේ. ඒක ෆීලිංග්ස් අපිට ඒ දවස්වල මේ වගේ කියලා දෙන්න කවුරුත් හිටියේ නැහැ. අර දෙකක් කියනවානේ ඔය අපි ජීවිතේ කරනකොට එක් සමහර ඩිසිෂන්ස් හાર્ට් එකෙන් ගන්න ඕනේ. හදවතින් ඉමෝෂන් ඩිසිෂන්ස් අනිත් එක මයින්ඩ් එකෙන් ගන්න ඕනේ. දැන් මයින්ඩ් එකේ දැන් වැහිලා අඳුර වෙලා හાર્ට් එකෙන් තමයි යන්නේ. එතකොට ඒ අවස්ථාවට ගිහිල්ලා ඒ සීමා එකේ ඒ 11000 මට සබ්ජෙක්ට්ස් දෙකක් කරලා එකක් ෆේල් වෙනවා. අන ඩිස්ට්‍රැක්ෂන් එක. ඒකට මනි මැනේජ්මන්ට් පැත්තත් නිග්ලෙක්ට් වෙනවා. ඉතින් මම දැන් දන්නේ නැතුවම අවුරුද්දක් එහෙම ගත වෙවි ගියා. ඉතින් මම තේරුම් ගත්ත තේමක් දැන් අතෙත් සල්ලි නැහැ. මම ජොබ් එකකුත් කරනවා. 8 to 5 ජොබ් එකක් කරනවා. ඒකට ආෆ්ටර් ජොබ් එකෙන් පස්සේ ආව හම්බෙන්නේ නැහැ. ඒකට ඒ දවස්වල මම හවස වෙලාවේ ක්ලාස් එකක් කරලා කීයක් හරි හොයාගෙන ඒක කරා. දැන් ඒක ඒ ඩිස්ට්‍රැක්ෂන් එකක් තුනක්. ඒ වයස? ඒතර 18යි. 18යි. 18යි 19 ඔය වගේ රේන්ජ් එකේ. ඒතර මේක දිගින් දිගටම කරනකොට අවුරුද්දක් පුරාට ගියාම මට නිකන් ඇත්තට නිකන් තේරුණා මේක වැරදි දෙයක් කියලා. ඊට පස්සේ මම ගර්ල්ෆ්‍රෙන්ඩ් එකත් කිව්වා මෙන්න මෙහෙමයි තත්ත්වේ. පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒක දැන් අර ඩිස්ට්‍රැක්ෂන් එක දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් ඉන්නවනේ දැන් අවුරුද්දක්. ඒතර ආර ගවන්නේ නැහැ කියලා බෙක ගේන් අර නෝමල් ගේම් එකට පුරුදු වෙනවා. ඒතර මේ ඩිස්ට්‍රැක්ෂන් එකට යන අතරේ ෆාස්ට් කෑෂ් කියන දෙයටත් මම යොමු වෙන්න පටන් ගත්තා. ෆාස්ට් කෑෂ් කියන්නේ සල්ලි හොයන්නේ. ඒතර මම ස්ටොක් මාකට් එකෙත් පටන් ගන්නවා අවුරුදු 19 විතර. ස්ටොක් මාකට් එකෙන් පටන් ගන්න ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එක තමයි ඔර ඉම්ප්‍රෙස් කරන්න ගියා. ඇයි? දැන් මම මේ ගර්ල් ඉම්ප්‍රෙස් කරන්න දැන් අර පොඩ සල්ලි ඉතුරු කර ආයෝජනය කර ගියපු තරුණ වයේ හිටපු රොෂාන් අර ගර්ල් ඩිස්ට්‍රැක්ෂන් කෙල්ල ඩිස්ට්‍රැක්ෂන් එක හින්දා කෙල්ලව සතුටු කරන්න කාර් එකක් ගන්න ඕනේ කියලා යන ස්ටොක් මාකට් එකේ වැඩ කරන්නේ. ඒතර කොටස් වලද පොළ ආයෝජන උපදේශක කියන ඒ කාලේ දරුත් එහෙම තමයි. ඒ කාලේ මාරම ප්‍රෙස්ටිජ් මම ස්ටොක් මාකට් මේමයි හරි ඊට පස්සේ අර ෂෙයා එක යනවා මේ ෂෙයා එක යනවා ගිහිල්ලා ගැහුවා මට තාම මතකයි ඒ ෂෙයා එකේ නම පටන් ගන්නේ ටී වලින් මම ඔහොම නතර කරා කොහොම හරි තාම තියෙනවා මාකට් එකේ නැහැ කම්පැනි එක බැංක්‍රප්ට් කළා ඒ ස්ටොක් එක හරි බය වෙන්න එපා මම අපි කාර් එකක් ගමු එකට අපි රවුන්ඩ් ගහන්න පුළුවන් මේම කියලා මගේ පොඩි සල්ලි වගේකුත් දාලා ඒ ගර්ල්ගේ සල්ලිත් දාලා අපේ ෂෙයා එක බයි කළා කිසිම ෆන්ඩමෙන්ටල් බලන්නේ නැතුව නිකන් ආයෝජනය කරනවා. අන්තිමට ඒ රුපියල් 150න් තමයි ගන්නේ. මේක අර කතන්දර තියෙනවානේ ස්ටොක් මාකට් එකේ. අර මේක 400ට යනවා කියලා ලොකු කතන්දරයක් ගිහලා. ඒතකොට NAV තියෙන 20 ගාණක් විතර. කොහමද 150ට ආයෝජනය කරනවා මේක 170 විතර යනවා. රයිට් මනවා 400ට යනවා. දැන් කාරුත් බලනවා ඒ කාලේ. අන්තිමට මේක ටික දවසන් පස්සේ 170 ගිහලා ඔන්න 130යි 20යි 80යි අන්තිම 40ට ආවා. එන්ට වෙන්නේ 150යි. ඒ තරුණ කාලේ ඩිස්ට්‍රැක්ෂන් කියන්නේ මාර ගොඩක් යනවා. ඉතින් මේ වැරදි ඒතන කොටස් වලින් පොළ ආයෝජනෙත් මම කියන්නේ ඔය ඩිස්ට්‍රැක්ෂන් එක ඉතාමත් භයානකයි. රයිට් හරි ගියාට ફોකස් එක තියෙන්න ඕනේ. තමන්ගේ අල්ටිමේට් ඔබ්ජෙක්ටිව්. ඉතින් මේවා බැලන්ස් කරගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඉතින් දැන් ඔය තරුණ කාලේ කරපු වැරදි ටික තමයි මම කියන්නේ මම සුදුනෙක් නෙමෙයි. මම මේ වැරදි කළා තියෙනවා. මම කියන්නේ ඔයාලා මේ වැරදි කරන්න යන්න එපා තරුණ කාලේ. අනිවාර්යයෙන්. අපරාධින කාලේ දානයත් අපරාධයි. හැබැයි කතාවක් තියෙනවානේ පුතා දැන් අර අපිට පොඩි කාලේ කියනවානේ අර ගින්දර වුණත් ගිහිලා අල්ලන්න එපා කියවම අපි ඒක ගිහිලා අල්ලනකම් ඒ වගේ මේ අත්දැකීමෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් මේ අත්දැකීම අපි මේ බලන තරුණයෙක් ඉන්නවනම් මේවා යූස් කරන්න කාලේ දානය ඉන්වෙස්ටිං ඔක්කොම බැලන්ස් එක යනවා. අනිවාර්යයෙන්. මම හිතන්නේ පර්සනල් ෆන්ඩ් මැනේජ්මන්ට් ගැන අපි ලොකු නොලෙජ් එකක් බෙදාගත්තා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතාට අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි මේ වගේම ගොඩාක් වටින ගොඩාක් ජීවිතයට වැදගත් තව ලොකු කන්ටෙන්ට් ටිකක් ඉස්සරහට එන්න තියෙනවා මිස් රොෂාන් ප්‍රනාන්දුත් එක්ක එකතු වෙලා අපි කරන. ඉතින් බොහොමත්ම ස්තුතියි නැවතත් අද අපිත් එක්ක තුනාට.
තවත් මේ වගේ වැඩස්ථානකින් අපි හම්බෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි ආරාධනා කරා.